හරි. ඉතින් ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාව ගැන. අද අපි ඔයත් එක්ක කතා කරන්නේ කොහොමද ගෙදර ඉන්න ඔයා ගෙදරින් විහික් කරන පොල් කටු වගේ දේවල් විකුණලා ආදායමක් ගන්න කියලා. මම දැන් ebay.com වෙබ්සයිට් එකට ආවා. වෙබ්සයිට් එකට ආවයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. නොයෙකුත් දේවල් තියෙනවා විකුණන්න. හරි. බලමු. මම දැන් කොකොනට් ෂෙල් කියලා සර්ච් කරා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් කොකොනට් ෂෙල් පොල් කටු කෑලි විකුණන්න තියෙනවා ඩොලර් 3.86යි. හරි පොඩි ප්‍රමාණයක් ග්‍රෑම් 80ක් වෙනවා. හරි මේ දාලා තියෙන්නේ හරි අපි ටිකක් විස්තර බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙයා කොහෙ ඉන්න කෙනෙක්ද කියලත්. හරි මම දැන් තව ටිකක් එහාට ගිහලා බලන්න. මෙන්න මේ වගේ පොල් කටු කෑලි විකුණන්න ebay.com වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේක ඩොලර් 3.86යි. අපි හිතමුකෝ දල වශයෙන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 300ක් කියලා. එතකොට ඔයාලට හම්බ වෙනවා රුපියල් 1000කට කිට්ටු ආදායමක්. අපි තවත් බලමු. අපි තවත් අයිටම් එකක් බලමු. හරි මේ තියෙන කොකොනට් ෂෙල් පොල් කටු අඟුරු විකුණන්න දාලා තියෙනවා. හරි මේ ඇවිල්ලා වේට් එක සිලෙක්ට් කරන්න තියෙනවා. මම ග්‍රෑම් 100ක් සිලෙක්ට් කරා. එතකොට මේකේ විස්තර ටික දාලා තියෙනවා මොනවටද ගන්නෙ ඒ හැම දෙයක්ම ග්‍රෑම් 100ක් වගේ මෙතන ඩොලර් 19.98යි කියලා දාලා තියෙනවා. අපි හිතමු ආසන්නව ඩොලර් 20යි කියලා. ඩොලර් එකක් 300 ගාන බැලුවොත් රුපියල් 600ක ඉන්කම් එකක් තියෙනවා. හරි ඒ වගේම අපි බලමු තවත් මොනවද එකතු කරලා තියෙන්නේ කියලා විකුණන්න. ඊට අමතරව පොල් ලෙලි කෑලි විකුණන්න දාලා තියෙනවා. කිලෝ එකක් ඩොලර් 91ක් වෙනවා. අපි හිතමුකෝ ඩොලර් එකක් ආසන්නව 300යි කියලා හිතුවොත් ඩොලර් රුපියල් වලින් ගත්තොත් 27000ක වගේ මුදලක් තියෙනවා. මෙන්න මේ වගේ දේවලුත් ඔයාට විකුණන්න පුළුවන්කම තියෙන eBay වෙබ්සයිට් එක හරහා. මේ ශ්‍රී ලංකාවේ කෙනෙක් තමයි විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් ඔයාටත් අවශ්‍යයි නම් කොහොමද පොල් කටු විකුණලා ආදායමක් ගන්න කියලා අපිට කතා කරන්න. අපි ඒ දේවල් ඔයාලට කියලා දෙනවා. අපේ WhatsApp නම්බර් එක තියෙනවා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒකින් බලලා කතා කරන්න. අපි ඔයාලට උදව් කරන්නම් මෙන්න මේ වගේ අයිටම් හොයලා දෙන්න. අපි ඒ දේවල් විකුණලා ඔයාලට මුදලක් දෙනවා. ඒ වගේම channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.